හොඳම නවක නිලය සම්මානය ජූරියේ විශේෂ සම්මානය අභිලාෂී සන්තුෂ්කේ අභිලාෂී මේ මොහොතේ ඔබට දැනෙන දේ කෙටියෙන් පවසමු. කොහොමද? ඇත්තට මේ වෙලාවේ දැනෙන සතුට වචන වලින් කියන්න නම් ටිකක් අමාරුයි. හැබැයි මම හිතන්නේ මේ සම්මානයේ ලොකු බරක් තියෙනවා. ගෞරවනීය ජූරිය විසින් ලොකු බලාපොරොත්තුවක් විශ්වාසයක් තියලා මට මේ සම්මානය දුන්නා කියලා මම හිතනවා. ඉතින් මුලින්ම ගෞරවනීය ජූරියේ සියලුම දෙනාට ස්තුතිවන්ත වෙනවා. ඒ විශ්වාසය මං ගැන තිබ්බට ඒ වගේම තමයි මම අද මේ සම්මානය අතේ තියාගෙන ඉන්නේ මගේ ආදරණීය සෝමරත්න සර් රේණු නැන්දත් මට ශක්තිය වෙලා මාව සිංහබාහු චිත්‍රපටයට විශ්වාසය තියලා සුප්පා කුමාරය විතර ගත්ත හින්දා ඉතින් ඒ දෙපළට මගේ සිනමාවේ අම්මයි තාත්තයි වෙලා මට මේ දුන්න ශක්තියට මම ස්තුතිවන්ත වෙනවා මට වචන මදි ඒ දෙපළට ස්තුතිවන්ත වෙලා ඒ වගේම තමයි බුද්ධි රන්දේනිය මගේ ටීචර් අද මෙතන ඉන්නවද මම දන්නේ නැහැ. එතුමිය තමයි සෝමරත්න සර්ටත් රේණු නැන්දටත් මාව අඳුන්වලා දුන්නේ. ඉතින් එතුමිය නැත්තම් මම අද මේ චිත්‍රපටියේ නැහැ. ඒ වගේම මගේ ආදරණීය අම්මා තාත්තා මගේ පවුලේ හැමෝම ආදරෙන් මතක් කරනවා. සිංහබාහු ක්‍රූ එක විශ්ව අයියා සේලාර අයියා අපි මුළු ක්‍රූ එකම මම ආදරෙන් මතක් කරනවා. මොකද එයාලගේ ශක්තිය මට ඒ දුන්න සහයෝගය ඒ හින්දා තමයි මට මගේ චරිතය සුප්පා කුමාරියව ගොඩනගා ගන්න පුළුවන් වුණේ. ඉතින් ඒ හැමදෙනාම ආදරෙන් මතක් කරනවා. බොහොම ස්තුතියි. මේ දුන්න විශ්වාසය මේ කලා ක්ෂේත්‍රයට හොඳ සිනමා නිලයක් විදියට ඉදිරි ගමන යන්න බලාපොරොත්තු වෙනවා. බොහොම ස්තුතියි. සුබ පතනවා ඇයට මේ ගමන පරිස්සමෙන් පියවර තබමින් ඉදිරියට යන්නට.